සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රූල් ඔෆ් ස්ක්වයර් කියන ටූල් එක ගැන. මේක අපි එන්ඩ් ගේම් එකේ පාවිච්චි කරන ගොඩක් වැදගත් ටූල් එකක්. මේක අපි යූස් කරන්නේ අපිට කිනුයි පෝනුයි ඉන්නවා නම්, ඒ වගේම ඔපොනන්ට් කින් විතරක් ඉන්නවා නම් අපේ මේ ඉන්න පෝන් එක ප්‍රොමෝෂන් එක තනියෙන් කරගන්න පුළුවන්ද කියලා බලන්න තමයි මෙන්න මේ ටූල් එක අපි පාවිච්චි කරන්නේ. අද අපි කතා කරමු මේ රූල් ඔෆ් ස්ක්වයර් එක ගැන. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. හරි. මම මේ ඔයාලට දීලා තියෙන පොසිෂන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති වයිට් පෝන් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වයිට් කිං පොඩ්ඩක් පෝන්ගේ දුරින් ඉන්නේ. එතකොට අපි කිං ඇවිල්ලා පෝන් ප්‍රොමෝෂන් යන්න බලන්න කලින් අපි try කරන්න ඕනේ මේ පෝන් තනියෙන් ප්‍රොමෝෂන් යන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. දැන් ඒක අපි move එකෙන් move එක බලන්න ගියොත් පෝන් මෙතෙන්ට අදිනවා, පෝන් මෙතෙන්ට අදිනවා, කිං මෙතෙන්ට අදිනවා. ඒ වගේ බලන්න ගියොත් අපිට එන්ඩ් ගේම් එකේ මේක ටිකක් වෙලා යන වැඩක්. එතකොට එන්ඩ් ගේම් එක කියන්නේ ඔයගොල්ලන්ට ඇත්තටම ටයිම් එක අඩුවෙන් තියෙන්නේ. ඒ හින්දා මෙන්න මේ ටූල් එක ඔයගොල්ලන්ට යූස් කරලා මේක ඉක්මනට බලා ගන්න පුළුවන්. මේක අපි කරන්නේ අපි හිතෙන් ඇඳ ගන්නවා මේ පෝන්ට ප්‍රොමෝෂන් යන්න තියෙන කොටු ගන්න. ඊට පස්සේ ඒ කොටු ගන්නම අපි මෙහෙට ගන්නවා. ඊට පස්සේ ඒ කොටු ගන්නම අපි පල්ලෙහාට ගන්නවා. ඒකල්ලා මෙන්න මේ විදියට අපි ලොකු ස්ක්වයර් එකක් ඇඳ ගන්නවා බෝඩ් එකේ හිතෙන්. දැන් මේකෙන් වෙන්නේ මෙන්න මේ කොටු ඇතුළට කළු කින්ට එන්න පුළුවන් නම් කළු කින්ට මේ පෝන් අල්ලන්න පුළුවන් ප්‍රොමෝෂන් යන්න කලින්. හැබැයි මේ කින්ට එන්න බැරි වුණොත් එහෙම මේ පෝන්ට තනියෙන් ආරක්ෂිතව ප්‍රොමෝෂන් යන්න පුළුවන්. එතකොට මේක තමයි මේ රූල් ඔෆ් ස්ක්වයර් එකෙන් අපි කරන්නේ. එතකොට දැන් මේකෙදී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන black to play නම් මේ බ්ලැක් කිං මේ කොටුව ඇතුළට එනවා. එතකොට මේ පෝන්ට තනියෙන් ප්‍රොමෝෂන් යන්න බෑ. හැබැයි මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ white to play නම්. white to play නම් white එක්කෙනා මෙතෙන්ට අදිනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ස්ක්වයර් එක පොඩි වෙනවා. අපි මෙහෙට ගමු. මේක මෙතෙන්ට, මේක මෙතෙන්ට. එතකොට පේනවා ඇති මේ ස්ක්වයර් එක පොඩි වෙනවා. දැන් බ්ලැක් කින්ට ඒක ඇතුළට එන්න විදියක් නැහැ ඊළඟ move එක. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මේකේ white to play නම් white ආරක්ෂිතව පෝන් ප්‍රොමෝෂන් යන්න පුළුවන්. දැන් මේකේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි මේ පෝන් ඉස්සරහට අදින්න මේ පෝන් ඉස්සරහට අදින්න මෙන්න මේ ස්ක්වයර් එක පොඩි වෙනවා. පේනවා ඇතිනේ මේ පෝන් එක අදින්න මේ ස්ක්වයර් එක පොඩි වෙනවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙන්න මේ රූල් ඔෆ් ස්ක්වයර් එක හිතෙන් ඇඳගන්න මතක තියාගන්න ඕනේ. එතකොට මම මේක අදින්න තව ලේසි විදියක් කියන්නම්. ඔයගොල්ලන්ට ඇත්තටම කොටු ගණන් කර ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ පෝන් එකේ ඉන්න තැන ඉඳන් ඩයගනල් එක දිගේ උඩටම යන්න බෝඩ් එකේ අන්තිම කොටුවට වෙනකම්. ඒකෙන් ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ගහගන්න, මෙතෙන්ට එකක් ගහගන්න. ඒක පෝන්ට යා කරගත්තා නම් හරි. එතකොට ඕක තමයි රූල් ඔෆ් ස්ක්වයර් එක සරල. දැන් මේ පොසිෂන් එකේ black to play නම් black කොටුව ඇතුළට එනවා. white to play නම් white ආරක්ෂිතව පෝන් ප්‍රොමෝෂන් යනවා. ඒක ඕක තමයි රූල් ඔෆ් ස්ක්වයර් එකේ මූලික තියරි එක. අපි තව පොසිෂන් එකකට යන්. එතකොට මේකේ වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේකේ පෝන්ව අල්ලන්න පෝන්ගේ කිං එනකොට කිං එන්න ඕනේ එයාට තියෙන කෙටිම පාරෙන්. එයා මූව් එකක් හරි වේස් කරොත් දැන් මෙතන දැන් රූල් ඔෆ් ස්ක්වයර් එක මේක. එතකොට මේකේ black to play නම් black අනිවාර්යයෙන් මෙන්න මේ කොටුවට හරි මේ කොටුවට හරි එන්නම ඕනේ. හැබැයි ඒ කොටු දෙකට black එන්න බැරුව එයා මේ වගේ මූව් එකක් ඇද්දොත්, ඒ වගේ මූව් එකක් ඇද්දොත් ඔයගොල්ලන්ට පේනවා අපි මෙතෙන්ට අදිමු. ඒ වගේ මූව් එකක් එහෙම ඇද්දොත් white මෙතෙන්ට එනවා. දැන් රූල් ඔෆ් ස්ක්වයර් එක මේක වෙනවා. දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට බ්ලැක් කින්ට මේ පෝන්ව අල්ලන්න බෑ. අපි ඊළඟ පොසිෂන් එකට යන්. ඊළඟ පොසිෂන් එකේ අපි මේක පැහැදිලිව කතා කරමු. හරි. මෙන්න මේ පොසිෂන් එක අපි දැන් ගමු.
මේ පොසිෂන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති වයිට් ෆෝන් කෙනෙක් ඉන්නවා ප්‍රොමෝෂන් යන්න. යාට කිසිම බාධාවක් නැහැ. එතකොට මේ වගේ ෆෝන්ලට අපි කියනවා චෙස් වල පාස් ෆෝන්ලා කියලා. එතකොට මේ පාස් ෆෝන් කෙනෙක් ඉන්නවා වයිට්. එතකොට ඔයගොල්ලෝ දැන් බලන්න ඕනේ වයිට් විදියට කිං ඇවිල්ලා ෆෝන්ට සපෝට් කරලා ෆෝන් ප්‍රොමෝෂන් යනවද නැත්නම් ෆෝන්ට තනියෙන් යන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා බලලා ඉන්න ඕනේ. හරි අපි බලමු මේ ෆෝන්ට තනියෙන් යන්න පුළුවන්ද කියලා. මේ පොසිෂන් එක වයිට් ටු ප්ලේ. එතකොට වයිට් නම් මේ ෆෝන් මෙතෙන්ට තමයි ෆස්ට් මූව් එක අදින්නේ. එතකොට එතන ඉඳන් තමයි අපි රූල් ඔෆ් ස්ක්වයර් එක ඇඳලා බලන්න ඕනේ. අපි බලමු එතකොට මෙහෙට ඩයගනල් එක ගැහුවා. මේක ඇඳලා. එතකොට මේක තමයි රූල් ඔෆ් ස්ක්වයර් එක වයිට් ෆෝන් එක. එතකොට ෆෝන් එතෙන්ට ඇද්ද ගමන් අපි බලන්න ඕනේ බ්ලැක් කින්ට ඒ කොටුව ඇතුළට එන්න පුළුවන්ද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔව් බ්ලැක් කින්ට කිසිම කරදරයක් නැතුව ඒ කොටුව ඇතුළට එන්න පුළුවන්. හරිනේ? එතකොට දැන් මේ පොසිෂන් එකේ ඔයගොල්ලෝ වයිට් විදියට ෆෝන් අදින්න ගියොත් තනියෙන් ප්‍රොමෝෂන් යන්න ගියොත් බ්ලැක් කින් ඇවිල්ලා මේ ෆෝන් එක කපනවා. හරිද? එතකොට මේ පොසිෂන් එක වයිට් ටු ප්ලේ and win. එතකොට win කරන්න ඔයගොල්ලෝ පොඩි දෙයක් කරන්න ඕනේ. විනාඩියක් විතර ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න මේකේ ආන්සර් එක ඔයගොල්ලන්ට හොයන්න පුළුවන්ද කියලා. why to play and win. හරි. අපි හිතමු මේකේ දැන් white pawn ට pass pawn තමයි ප්‍රොමෝෂන් යන්න තියෙන්නේ. දැන් මම ඔයගොල්ලොට ඉස්සෙල්ලත් කිව්වා දැන් pawn එක කපන්න king එනවා නම් එයාට තියෙන කෙටිම පාරෙන් තමයි යන්න ඕනේ. එතකොට black king ට තියෙන කෙටිම පාර තමයි මේක. එතකොට මේක මොන හරි වෙලා බ්ලොක් වුණොත් එහෙම black king ට අර ස්ක්වයර් එක ඇතුළට එන්න වෙන්නේ නැහැ. එතකොට මේකේ white ගේ first move එක තමයි d5. white pawn එක sacrifice කරන. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ pawn ගේ rule of square එක මේක. එතකොට මෙයාට තනියෙන් බැරි වෙලාවත් black king මේ pawn එක කැපුවේ නැත්තම් මෙයාට තනියෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ප්‍රොමෝෂන් යන්න පුළුවන්. මොකද black king ට ඒ square එක ඇතුළට එන්න විදියක් නැහැ. හරි. එතකොට මෙතන අනිවාර්යෙන් black ට pawn ගෙන් pawn කපන්න වෙනවා. දැන් white ට දිනවා a4. දැන් rule of square එක මේක. ඔයගොල්ලන්ට පේනවා ඇති black king ට square එක ඇතුළට එන්න පුළුවන්. අපි square එක ඇතුළට එමු. දැන් අපි pawn එක තව එකක් අදිමු. දැන් rule of square එක මේක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි ප්‍රශ්නයක් වෙනවා. black king ට මේ rule of square එක ඇතුළට එන්න විදියක් නැහැ. යාගේ pawn ගෙන්ම block වෙලා තියෙනවා. එතකොට black king ට කරන්න දෙයක් නැහැ. දැන් යා වටෙන් එන්න ගියොත් එහෙම pawn අදිනවා. දැන් rule of square එක මේක. black king ට rule of square එක ඇතුළට එන්න විදියක් නැහැ. white game එක win. දැන් ඒකේ ඔයගොල්ලෝ ඊළඟට බලනවා ඇති දැන් white pawn නැද්දම black king ට pawn අල්ලන්න බැරි නම් ඇයි මේ white pawn මේ black pawn ප්‍රොමෝෂන් යන්නේ නැත්තේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති black pawn ගේ rule of square එක මේක. ඒක ඇතුලේ තමයි white king ඉන්නේ. ඒකට black pawn නැද්දොත් එහෙම මෙතන white මේ pawn ප්‍රොමෝෂන් යන එක බ්ලොක් කරගන්න පුළුවන්. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැතුව එයාට pawn යන්න පුළුවන්. තව එකක් ඇද්දොත් එහෙම white මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. දැන් black king pawn අල්ලන්න ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති යාට rule of square එක ඇතුළට එන්න විදියක් නැහැ. pawn අදිනවා. මේ rule of square එක දැන් මේක. එතකොට black king ට pawn අල්ලන්න විදියකුත් නැහැ. යාගේ pawn ව අපි king එකෙන් අපි block කරනවා. එතකොට මේක ඔයගොල්ලන්ට end game වල calculation වලදී ඉක්මනට calculation කරගන්න පුළුවන් වැදගත් tool එකක්. මම මේක theory එකක් කියලා කතා කරේ නෑ. මේක tool එකක් කියලා කතා කරේ. මේක ඔයගොල්ලෝ use කරන්න පුළුවන් ගොඩක් positions වල. මේ වගේ end games lesson මම ඉස්සරහට ගොඩක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එකට subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා chess වල තවත් වැදගත් concept එකක් වෙන triangulation කියන දේ ගැන.